අනියම් හෙද පෙම්වතිය ගැන සැකයක් ඇති කරගත් අනියම් පෙම්වතා පිහියකින් ඇන පළවනදා රාත්‍රියේ හෙදිය ඝාතනය කර ඇතැයි අරණායක පොලිසිය පවසනවා. අරණායක රෝහලේ සේවය කළ වයස අවුරුදු 35ක් වූ විවාහක හෙදිය නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව තම පිරිමි දරුවාද සමගින් අරණායක දිප්පිටිය ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වන්න. මේ අතර ඇය නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි විවාහකයෙකු සමග වසර 2ක කාලයක සිට සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති අතර එය අනියම් පෙමක් දක්වා වර්ධනය වී ඇති බවද පොලිසිය පවසනවා. දෙදෙනා අතර ඇති වූ මතභේදයක් නිසා ඇසුර දුරස් වීම අනියම් පෙම්වතාගේ හිත තුළ සැකයක් ඇතිවීමට හේතුවක් වී ඇත. මාර්තු 1 වනදා රෝහලේ සේවය නිම කර රාත්‍රී 7ට තමන් පදිංචි කුලී නිවසට යන විට අනියම් පෙම්වතා නිවසේ රැඳී සිට ඇත. අනියම් පෙම්වතා දුටු ඇය තම දරුවාද සමගින් අසල්වැසි නිවසකට යමින් සිටියේදී ඇය පසුපසින් පැමිණි අනියම් පෙම්වතා ඇය සමග ගැටුමක් ඇති කරගෙන ඇයගේ පපු ප්‍රදේශයට හා ශරීරයේ කිහිප පළකට දරුණු ලෙස පිහියෙන් බැන පලා ගොස් ඇති අතර අසල්වැසියෙකුගේ ගේට්ටුව අසල වැටී සිටි හෙදිය ප්‍රදේශවාසීන් විසින් අරණායක රෝහලට රැගෙන ගියත් ඒ වන විට හෙදිය මිය ගොස් සිටි බව රෝහලේ සිටි වෛද්‍යවරයා පොලිසියට පවසා තිබින. අරණායක පොලිසිය වහාම ක්‍රියාත්මක වී සැකකාර අනියම් පෙම්වතා සමග හෙදිය ඝාතනය කිරීමට යොදාගත් පිහියද අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කොට්ටාශ ස්ථානීය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් පැමිණ විමර්ශනය ආරම්භ කළ අතර මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මිය පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය අයගේ සිරුර කෑගල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සිරුර කපා වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. අරණායක පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එදත් අදත් අපත් සමග රැඳෙන ඔබ The Current Report නාලිකාවට ශක්තියක්. අපි ඔබ සැමට ගරු කරන්නෙමු.